ඔයා දන්නවද එක ක්ලික් එකකින් ඔයාගේ බැංකු ගිණුමේ තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක ක්ලික් එකකින් ඔයාගේ Facebook account එක නැති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ෆිෂින් කියලා. මාළුවෙක් අල්ලගන්න නම් අපි යමක් දානවනේ. හැබැයි මාළුව අහු වෙන්නේ හැම කෑවොත් තමයි. අන්න ඒ වගේ තමයි අන්තර්ජාලය හරහා පරිශීලකයන් රවටන ලින්ක්ස් වලට අපි කියනවා ෆිෂින් ලින්ක්ස් කියලා. අපි මේ ලින්ක් එකක් ක්ලික් කරොත් අපේ දත්ත තොරතුරු අන්සතු වෙන්න පුළුවන්. ෆිෂින් ලින්ක් එකක් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ආයතනයකින් ලැබෙන විදිහට තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. උදාහරණයක් අපි ගමු Google කියලා. google.com ලින්ක් එකේ එහෙම තියෙන්න පුළුවන්. G-double-O වෙනුවට බිංදු දෙක තියෙන්න පුළුවන්. එතකොට අපි සැබෑ නමයි ව්‍යාජ නමයි අතර පොඩි වෙනසකින් තමයි රැවටෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ වගේම තමයි ගොඩක් වෙලාවට පරිශීලකයා කලබලයට පත් කරනවා. ඉක්මනින් ඔයාගේ තොරතුරු ලබා දෙන්න ඔයාගේ account එක අනතුරේ තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කියයි ඔයා දිනුම් මැදීමකින් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඔයාගේ තොරතුරු ඉක්මනින්ම ලබා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ෆිෂින් ලින්ක් එකක් එන්න පුළුවන්. ව්‍යාජ ලින්ක් එකක් උඩට කර්සර් එක අරන් ගියොත් අපිට කිසිම දෙයක් නිරූපණය වෙන්නේ නැහැ. හැබැයි ඔරිජිනල් ලින්ක් එකක් උඩට කර්සර් එක අරන් ගියොත් අපිට අදාළ වෙබ් අඩවියේ නම පේනවා. එහෙනම් ව්‍යාජ ලින්ක් එකක් හඳුනාගන්නේ මේ විදිහට. අන්තර්ජාලය තුළ තියෙන ලින්ක්ස් ක්ලික් කරද්දී දෙවරක් හිතන්න. ඔයාගේ ආරක්ෂාව තහවුරු